Hello my kids. කොහොමද පුතේ ඔයගලන්ට? අද අපි කතා කරමු aroma versus fragrance. aroma කියන්නේ මොකද්ද? fragrance කියන්නේ මොකද්ද? මම හිතනවා පුංචි බබාලට වගේම සමහරක් වැඩිහිටියන්ටත් මේ වචන දන්නේ නැති අය වුණ තරම් ඇති. ඉතින් ඒ හැමෝටම තමයි අද මේ වීඩියෝ එක මම ගේන්නේ මොකක්ද aroma කියන්නේ මොකක්ද fragrance කියන්නේ කියලා. ඉතින් ඉස්සලාම කියන්න ඕනේ aroma fragrance මේ දෙකම කියන්නේ සුවඳ ගැන. ඉතින් අපි බලමු මේ මොකද්ද මේ සුවඳවල් දෙවිදිය. මොකද්ද මේ සුවඳවල් වර්ග දෙක කියලා. ඉතින් අද අපි ඔක්කොම ඉගෙන ගමු මොකද්ද මේ කියලා. Okay, first fragrance. fragrance කියලා අපි විශේෂයෙන් කියනවා මල් වලින් එන සුවඳ, perfumes වලින් එන සුවඳ, සබන් වලින් එන සුවඳ, එහෙම නැත්නම් cosmetics වලින් එන සුවඳ. ඒවට තමයි අපි fragrance සුවඳ කියලා කියන්නේ. විශේෂයෙන් අපි මල් වලින් එන සුවඳන්නේ fragrance කියලා කියන්නේ. නමුත් නිතරම මේවා පාවිච්චි කරනවා કૃත්‍රිම විදිහට beauty and fashion context වලට. ඒ කියන්නේ ලස්සන වෙන්න, විලාසිතා කරන්න, ඒ වගේ දේවල් අපි හිතමු cosmetics වලට කියලා පාවිච්චි. ඉතින් අපි ලස්සන වෙන්න, ඒ වගේම fashions කරනකොට මෙන්න මේ සුවඳ අපි නිතරම ස්වභාවික විදිහට නෙමෙයි artificial. ඒ කියන්නේ કૃත්‍රිමව අපි පාවිච්චි කරනවා යම් perfumes වලට lip balms වෙන්න පුළුවන්, lipstick වෙන්න පුළුවන්, hair spray වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් අපි මේවට තමයි කියන්නේ fragrance කියලා. එහෙම නැත්නම් මල් වලින් එන සුවඳ. දැන් අපි බලමු aroma කියලා කියන්නේ මොකක්ද කියලා. aroma කියලා කියන්නේ පුතේ අපි කන කෑම වලින් එන සුවඳට. මේකෙන් අපිට මොකක්ද වෙන්නේ? රස විතරක් නෙමෙයි, ආහාර රුචියක්. මොකක්ද ආහාර රුචියට අපි කියන්නේ? appetite. appetite එකකුත් එනවා මෙන්න මේ aromat එක. එතකොට මෙතනින් වෙන්නේ ආහාර රුචිය වඩවනවා. ඒ වගේ මේ කෑම රසට කන්නත් අපිට සුවඳ කියන දේ ඕනේ. එහෙනම් මේ කෑම වලින් එන සුවඳට තමයි අපි කියන්නේ aroma කියලා. example, the aroma of coffee filled the room. ඒ කියන්නේ කොෆි සුවඳෙන් මුළු කාමරේම පිරීලා. එහෙනම් අද දැනගත්තා නේද මොකද්ද aroma කියන්නේ කියලා? aroma කියන්නේ කෑම වලින් එන සුවඳට අපි කියනවා aroma කියලා. මතක තියාගන්න. එහෙමනම් කෙටියෙන් කියනවා නම් fragrance කියන්නේ මල් වලින් එන සුවඳ, ඒක natural smell එකක්. එතකොට perfumes වලින්, beauty products වලින් එන්නේ artificial සුවඳක්. එතකොට ඒවට තමයි අපි fragrance කියලා කියන්නේ ඒන සුවඳට. aroma කියලා කියනවා කෑම වලින් නැත්නම් යම් කිසි බීම වර්ගයකින් අපි උයනකොට එන සුවඳ, කෑම හදනකොට ගෙදර උයනකොට සුවඳ එන්නේ. එතකොට ඒවට තමයි අපි කියන්නේ aroma කියලා. එහෙනම් දැන් පැහැදිලි නේද? fragrance කියන්නේ මල් වලින් එන සුවඳ නැත්නම් artificial કૃත්‍රිම විදියට එන perfumes වලින්, beauty products වලින් එන සුවඳ. aroma කියලා කියන්නේ කෑම බීම වර්ග වලින් එන සුවඳ. Thanks for watching. නැවතත් අපි හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. Thank you.